2026 ජුලයි 23 ගුරුලුගෝමේ ඉඳලා වාර්තා කරන්නේ තාමත් ජීවත් වෙනවා කියන වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි එපිසෝඩ් එක තමයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. අද රෙකෝඩ් එක ටිකක් රිස්කි, කවුරු හරි දැක්කොත් එහෙම ලොකු කේස් එකක් වෙනවා. ඒ කියන්නේ ප්‍රැක්ටිස් වලට දැන් ආවා විතරයි තාම එච්චරයි. ඕවර්ऑල් රිපෝට් එකක් දෙන්නම් හරිම සරලව. හැම දෙයක්ම සාමාන්‍ය විදිහට යනවා. ඊයේත් ටිකක් ඇවිද්දා හවස. හැබැයි අතන අර උඩටයි පල්ලෙහාටයි විතරයි ඇවිද්දේ. මේ කවුරු හරි ලෙඩක් දාලා අපි අර හේතු සොහන ගාවට ඇවිදගෙන ගියපු සීන් එකේ. කොහොම හරි උඩට පහළට ඇවිත් හරි පරාඩු කර ගන්න ඕන සීන් එකක් තියෙනවා. ඉතින් අනේ මම හෝප් පර්සන්ටේජ් එක වැඩි, ජීවත් වෙනවා කියන පැත්තට හෝප් එක වැඩි මේ වෙලාවේ. අනිත් පැත්ත ඕල්මෝස්ට් ඩිසපියර් වෙලා වගේ තියෙනවා. මම හිතන්නේ මේ කට් එකත් එක්ක ඒ චේන්ජ් එක බොහෝ දුරට මානසික සෞඛ්‍යයට බලපාලා තියෙනවා. මොකද ඒකෙන් පස්සේ විශාල ප්‍රමාණයකින් ස්ට්‍රෙස් එක අඩු වෙලා තියෙනවා. සහ ඒ සිතිවිලි නිකන් ප්ලෑන් එකක් වගේ ආවට එහෙම අර හෙවි වේට් එකක් මේ වෙනකන් තාම ආවේ නැහැ මොන ප්‍රශ්නේ ආවත්. එතකොට මම හිතනවා ඒක පොසිටිව් අදහසක් කියලා. ඒ වගේම දැනට කිසිම ඊයේ දවසේ ඉඳලා අද වෙනකන් ගත වෙච්ච කාලය ගත්තොත් හැමෝම තම තමන්ගේ බිස්නස් එක බලාගෙන හිටියා. මම මගේ එක බලාගෙන හිටියා. දැන් ඒතකොට almost heavenly feeling එකකින් කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක. That's the basic of it. ඒ කියන්නේ ලොකු හෝප් එකක් තියෙනවා අවුරුදු 20ක් සමරන්න ජීවත් වෙයි කියන එක. සහ ඊට පස්සේ ජීවත් වෙයි කියන එක සම්බන්ධයෙන් ලොකු හෝප් එකක් තියෙනවා. ඒ පැත්තට මම හිතන්නේ ක්‍රයිසිස් එකක් එන්න තියෙන ඉඩ අඩුයි. ඒ මොනතර chat GPT කියපු ඔප්ෂන් අතරින් ක්‍රයිසිස් හෙල්ප් එක එකපාරක් අරගෙන ඊටු ටික තමන්ම කරගත්ත පාර්ට් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලොකු රිස්ක් එකක් නැහැ කියන එක තමයි. ඉතින් බේසිකලි සේෆ්. ඊයේත් එහෙමයි අදත් එහෙමයි. අනිත් එක මෙරකියුලස් අගෝස්තු 8 වෙනිදා අවසාන සීසන් 6 වෙනි සීසන් එකේ අවසාන එපිසෝඩ් එක රිලීස් වෙනවා. ඒකත් බලන වෙරෙන එක හොඳයිනේ. කොහොම කරත් එහෙම අදහසක් නැහැ. දැන් එහෙම කිව්වත් එහෙම අර වෝන්ට් එකක් නැහැ ලොකුවට. මං හිතන්නේ ස්ටිල් අලයිව් සීරීස් එක ඉවර කරා නම් හරි ඒක වැඩක් නැහැ. කොහොමද ජීවත් වෙනවා. ඔච්චරයි.